ඊට ගියපු දවස් පුංචි මතක සටහන් කීපයක් අදත් එකතු කරගන්නවා ඔයාලත් එක්ක. මේ පුතාලා දුවලගේ යාළුවෝ ටික ඉස්සෙල්ලම කිව්වේ සින්දුවක් පොසොන් සම්බන්ධ බැති ගීයක්. ඉතින් ඒගොල්ලෝ නැෂනල් සූට් එකයි ළමා සාරියයි ඇඳලා මලක් එහෙම අරගෙන ලස්සනට සින්දුව කියන්න හිටියේ. ඒ වුණාට අපේ බබාලට සින්දුවයි නටුමයි දෙකම තිබුණානේ. ඉතින් ඒගොල්ලෝ කිව්වා ඇඳුම් මාරු කර කර ඉන්න වෙලාවක් නැති වෙයි. ඒ නිසා ඒ දෙකටම සුදුසු ඇඳුමක් ඇඳලා ඒගොල්ලොන්ගේ ඉදිරිපත් කිරීම කරන්න කියලා. ඉතින් ඒක එකම වෙලාවෙ නෙමෙයි තිබුණේ. පස්සේ හිතුණ අපරාධ කියලා. ඉතින් කමක් නැහැ. ඒගොල්ලෝ සහභාගී වුණානේ. ඔන්න ඉතින් පේනවා නේද? ඒගොල්ලෝ එක තැනකට එකතු කරගෙන ෆොටෝ එකක් ගන්න තියෙන අමාරුව. අම්මලා තාත්තලා හැමෝම ඉතින් ඒගොල්ලෝගේ ෆොටෝ ගන්න ගොඩාක් මහන්සි වුණා. එයාලත් ඉතින් මේ පරිසරයට ගොඩාක් ආස වෙලා හුළඟයි සීතලයි එයාලටත් වෙනස් අත්දැකීමක්නේ. හරිම ලස්සන තැනක්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ අපි හවස එන ගමන් ගියේ කුඹල්වල මහමෙවුනා අසපුවට. මේ එතන තියෙන දන්සැල අපිට හම්බුණා තේ සහ කඩල තෙම්පරාදුවක්. ඇත්තටම මම මුලින් හිතුවේ එතන දන්සැල් දෙන තැනක් නෙවෙයි කියලා. ඉතින් ඇත්තටම හරිම පිරිසිදුයි පිළිවෙලයි. ඇත්තටම හොටෙල් එකක් වගේ හරිම පින් සිද්ධ වෙන වැඩක් ඒක නම්. ඉතින් අපි මේ සීතලේ මම චුට්ටක් අසනීපත් වුණා. ඉතින් මේ ලස්සන බල අපි කන්ද නගින ගමන් ඔන්න ඉතින් පුතාට ලස්සන මල් පොකුරකුත් පූජා කරන්න අරගෙන දුන්නා. ඉතින් පුතා ඇහුවා කොහෙද අපි මේ යන්නේ කියලා. මම කිව්වා දිව්‍ය ලෝකෙ බලන්න යන්නේ කියලා. ඉතින් ඇත්තටම ඒක වචනේ පරිසමාප්තාර්ථයෙන්ම දිව්‍ය ලෝකයක්. ඒ කියන්නේ ඇත්තටම මණ්ඩාරවේල උස තැනකනේ අසපුව පිහිටලා තියෙන්නේ. ඉතින් එහෙම බැලුවම ඇත්තටම දිව්‍ය ලෝකෙ ගියා වගේ තමයි. මට නම් අවට වන්දනා කරලා බලා ඉන්නකොට නම් හිතුනේ ඇත්තටම දෙවිවරු කුඹල්වල අසපුවට නම් වඩිනවා ඇති කියලාමයි. ඒ වගේම වටේ චෛත්‍ය වටේ පල්ලෙහා කොටසේ වගා කරලා තිබුණා බණ්ඩාරවේල බදුල්ල වගේ වැලිමට ප්‍රදේශවලට ආවේනික රෝස. එතකොට ඒ වගේ ලස්සන මල් වර්ග ගොඩාක් මම සමහර ඒවා නම් දන්නේ නැහැ. ඉතින් ඇත්තට මේවා චෛත්‍යයටම අර පූජා වේවා කියලා හදලා තියෙනවා වගේ. ඉතින් ඇත්තටම සුවඳත් ඇති. අපිට ඉතින් ළඟට යන්න බැහැනේ. ඉතින් මට නම් හිතෙන්නෙම එදා හිතුනේම දෙවිවරු නම් අනිවාර්යෙන්ම වඩිනවා ඇති කියලාමයි. ඒ තරම් හරිම ලස්සන පින්වන්ත ස්ථානයක්. මේ අවුරුද්ද මට හරිම පින්වන්ත අවුරුද්දක් කියලා හිතෙනවා. මොකද මම යන්න ආසාවෙන් හිටපු මට යන්න බැරි වෙයි කියලා හිතපු තැන් කීපයක්ම මට වන්දනා කරගන්න ලැබුණා. ඉතින් ඒකට මේ අවස්ථාව වක්‍රාකාරයෙන් හරි අහඹුලෙස හරි මට යන්න අවස්ථාව ලැබුණ ඒකට සම්බන්ධ වෙච්ච හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අහම්බෙන් හරි මට වන්දනා කරන්න පුළුවන් වුණා. ඇත්තටම හරිම පින්වන්ත ගමනක්.